එබෝවන් අද සුවිශේෂී හස්ස සටහනයි එයාගේ කේන්දරයේ එක්ක සුවිශේෂී කතාවක් කරන්න යන්නේ. එතකොට මිතුන ලග්නයෙන් ඉපදිලා තියෙන්නේ අත බලන්න අතෙන් පේනවානේ මෙන්න මේ හරියේ මෙන්න මේ හරියේ කොටු සලකුණු 3ක් තියෙනවා. උපාධි 3ක්. එතකොට මේකේ රාජයෝගයක් තියෙනවා. රාජයෝගයක් තියෙන කේන්දරයක් මේ මිතුන ලග්නයෙන් ඉපදුනේ ලග්නාධිපති 4. ලග්නාධිපති 4ේදී ගේට් දොර ඊට ගඩම් යහන වහන ගැන කතා කරනවා. එතකොට රවි බුධ යෝගයේ කන්‍යාව ඉන්නේ බුධ බලවත් වෙලා භද්‍ර යෝගයේ භද්‍රා මහා පුරුෂ යෝගයේ ඇති කරලා කේන්දරයේ සටහනේ. එතකොට මේ සටහන ලියලා දෙන භද්‍ර යෝගයේ බුධ තමයි කේන්දරයේ 4 ඉන්නේ. එතකොට බලන්න රාජයෝගයේ ක්‍රියාත්මක වුණේ ඥානය සම්බන්ධව. ඥානය අතිවිශිෂ්ටයි. එතකොට විශිෂ්ට වූ ඥානයක් තියෙන කෙනෙක් මෙතන තියෙන කොටු සලකුණු 3ක්. මෙන්න මේකයි තනයි මෙහෙම යන්දාම මෙහෙම එකයි කේන්දර කොටු සලකුණු 3ක් අපිට තියෙනවා ඇති පේනවා ඇති. මේකේ මම ෆුල් වීඩියෝ එකක් ගේන. එතකොට මේ ඉගෙනීමෙන් ඉහළට යන කෙනෙක් මේ ආචාර්ය කෙනෙක්. එතකොට ආචාර්ය කෙනෙක්ගේ හස්ස සටහනක්. එතකොට බලන්න මෙයාට සරලා යෝගයේ තියෙනවා ශනි 6 වෙන්නේ. එතකොට මෙතන අධිපතියා මෙතන සරලා යෝගයේ. එතකොට උදේට බලන්න රවි බුදත් එක්කදී අපක්ෂපාතී කෙනෙක් බොහෝ දෙයට උදව් කරන කෙනෙක් කුජ සිකුරුගෙන් හැදෙනවා. විපරිත යෝගයේ විපරිත රාජයෝගයේ හැදෙනවා. බුධ ආදිත්‍ය යෝගයේ රවි බුදත් එක්ක ඉද්දී ඇත්තට විශිෂ්ට කෙනෙක් බොහෝ දෙනෙට උදව් උපකාර කරමින් ජීවත් වෙන කෙනෙක්. ඇදට ඔයාලට පේන ඇති මෙයාගේ රවි මණ්ඩලය කොච්චර පැහැදිලිව ප්‍රබල තියෙනවද කියලා. මෙන්න මේ රවි රේඛාව ධනවත් කෙනෙක් විදියට කියවෙන්නේ මෙතනින් තරු සටහනකින් ඉවර වෙන්නේ ප්‍රසිද්ධ වෙනවා. දැන්ටමත් ප්‍රසිද්ධියක් කීර්තියක් කරලා උපාධි 3ක් කරනවා කියන සෙල්ලම් වැඩක් නෙමෙයි. ආචාර්ය කෙනෙක් මහාචාර්ය වෙන්න පුළුවන් මං කිව්වා යනවා කියලා. ඒකටත් එයා ස්තුති කරා. ඉතින් මේ බලන්න හස්තයයි කේන්දරයයි දෙකම බලන්න ඕනේ කියන්නේ ඒකයි. මේ සරලව මේ පැහැදිලි කරේ මේ විෂය මාලා දෙකම යන්න ඕනේ. අතෙන් විතරක් හොයාගෙන කියන්න බෑ. සමහරක් අයගේ රේඛා 2 3යි. ඒ අයගෙන් කියවෙන්නේ බොහෝ දුරට කේන්දරේ. එතකොට සමහරක් අය අත විතරක් බලලා කියන්න. මොකද අපි මේක කතා කරන්නේ සිංහල අයටනේ. සිංහල කාටවත් කේන්දරයක් නැති අය නෑනේ. අනික මේ තව ඉතින් ඔය අනම්මනන්නේ ලොකු පාඩ් දාන අයත් එනවා. ඉතින් මේ මිනිස්සුන්ට දෙයක් කරගන්න බැයි නම් අනුන්ට අපහාස කරන එකයි අවුල්ලන එකයි විතරයි ඉතින් කරගන්න පුළුවන්. ඉතින් Taman දුන්නා නම් Tamanට සංසාරේ දේවල් ලැබෙනවා. Taman ඊර්ෂ්‍යා කරලා නැත්නම් Taman ප්‍රසිද්ධ වෙනවා. ඒක සරල කතාව. එතකොට මේ බලන්න මේ කියන්නේ මෙයාට තියෙන ලොකු ප්‍රශ්නයක් තියෙන මේ බඩේ හුලම් පිරෙන ගතිය. ශනිනේ වාතකාරක. මේ බඩේ හුලම් පිරෙනවා. චන්ද්‍රයත් උෂභේ බල සම්පන්න වෙන හොඳ සිතුවිලි දාමයක් තියෙන. ඉතින් කොච්චර පීඩනයක් තියෙනවද? උපාධි 3ක් තියෙනවා කියන්නේ සෙල්ලම් නෑනේ. එතකොට යහපත් කෙනෙක් අනාගතයේ හොඳට වැජබෙන කෙනෙක් ප්‍රසිද්ධ වෙන කෙනෙක් දැන්ටත් ඉතින් ප්‍රසිද්ධිය බොහෝ සෙයින් තියෙන කෙනෙක්. එතකොට ඔබටත් අපේ channel එකට ඇවිල්ලා කේන්ද්‍ර සටහන් එක්ක අනිවාර්යයෙන් මේ ඔක්කොම හැම කෙනාටම පැහැදිලි කරනවා. සමහරක රෙකෝඩින් යවනවා. ඉතින් හැම දෙයක්ම ගැන කතා කරා. ඉතින් මේ හස්තය ගැන මම වෙනම වීඩියෝ එකක් ආයෙ දාන්න. එහෙනම් ඔබට දීර්ඝායු ලැබේවා. ආයිබෝවන්.